විධිමත් ක්‍රමවේදයක් තියෙන සාරාංශය. පැහැදිලිද? ඒ සාරාංශය ලියන විධිමත් ක්‍රමවේදය චුට්ටක් මම කියලා දෙන්නම්. ඔයාලා ගත්තු ගමන් සාරාංශය ලියන්න එපා. ඔබේ පියවරෙන් පියවර තමයි මේ සාරාංශය අපි රචනා කරන්න ඕන. මුල්ම ඡේදය ඔබට දෙන ඡේදය වචන ටික ගනින්න. ඉස්සෙල්ලා එකින් එක ගනින්න. දේශි ක්‍රම තියෙනවා. අවශ්‍ය නැහැ අවධානය. එකින් එක ගනින්න. දැනලා තුනෙන් බෙදන්න. තුනෙන් බෙදලා වචන සංඛ්‍යාව අපිට සකස් කරගන්න පුළුවන්. අපි නිකන් සරලව කියමු අපිට වචන 90ක් ආවොත් ඒක තුනෙන් බෙදුවා. එතකොට වචන 30යි. ඒ 30න් මෙහාට 5ක් අඩු කරන්න. එතකොට 25යි. මේ පැත්තට 5ක් වැඩි කරන්න 35යි. නිකන් සරල උදාහරණ. ඔය අතර සාරාංශය ලියන්න ඕන. ඊට පස්සේ ඔබ පළවෙනි පාර මේ ඡේදය මුදින් කියවන්න. එතනදී කිසිදු සලකුණක් යොදන්න එපා. ඒ ඡේදය කියවලා අවබෝධ කරගන්න. ඒ ඡේදය පුරාවිද්‍යාව ගැන ලියවු ඡේදයක්. ඉතිහාසය පිළිබඳව ලියවු ඡේදයක්. එමත් නැත්නම් සාහිත්‍ය කලාව පිළිබඳව පළවෙනි වර කියවීමේදී අවබෝධ කරගන්න. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ දෙවනි වර නැවත කියවනවා ඒ ඡේදය. ඒ කියවද්දී වැදගත්ම වෙන ස්ථානවලට ඉරියන්න සලකුණු කරගන්න. ඒ තමයි දෙවනි වර කියවීම. ඊට පසුව එම ඡේදය තුන්වෙනි වර නැවත කියවන. තුන්වෙනි වර කියවද්දී අමතක වෙලා තියෙන ප්‍රධාන වැදගත් කරුණු තියෙනවා නම් ඒවාට යටින් ඉරිගන්න. ඊට පස්සේ හතරවෙනි පාර සියලු ඡේදය කියවන්නේ සලකුණු කරපු තැන් කියවලා උපමා රූපක අයින් කරලා අනවශ්‍ය වර්ණනා ඉවත් කරලා සම්පින්ඩණය කරලා ඔබේ අනන්‍යතාවය ඇතුලේ ඔබට පුළුවන් සාරාංශය ලියන්න. මේ තමයි හොඳ සාරාංශයක් වෙන්නේ. අනිත් කාරණේ සාරාංශය අවසානයේ වචන ගාන ලියන්න ඕන අනිවාර්යයෙන්. ඒ වගේම ඡේද බෙදලා ලියවන්න බෑ. විරාම ලක්ෂණ, වාක්‍ය වින්‍යාසය, අක්ෂර වින්‍යාසය නිවැරදිව භාවිත කරන්න ඕන. ඔන්න ඔය ආකෘතිය ඇතුලේ දැන් ඔය සාරාංශය විනාඩි 30ක් ඇතුලේ ලියන්න.